අයුබෝවන් උණුසුම්පුවත් ලද සැනින් ගෙන එන ලෝකෙවටේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. පාස්කු ඉඩුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. නීතිඥ සනත් විජේවර්ධන මහතා විසින් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සමේ බග උත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එහි ස්ථානාධිපති මාධව ගුණවර්ධන නම් කර තිබෙනවා. මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයට පැමිණ තිබෙනවා. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ කුමන්ත්‍රණය නැමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ඔහු විසින් ඉදිරිපත් කළ ප්‍රතිචෝදන පෙත්සම අද විභාගයට ගන්නා බැවින් එයට සහභාගී වීම සඳහා ඒ මහතා මෙලෙස අභියාචනාධිකරණයට පැමිණ තිබෙනවා. අමල් රණරාජා සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම විභාගයට ගැනුණු අතර එහි නියෝගය ජූලි මාස 3 වනදා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කර සිටියා. උණුසුම් පුවත් ලද සැනින් ගෙන එන ලෝකෙවටේ YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබ සැමට සුබ දවසක්.